යකදුරෙක් අමනුෂ්‍යයෙකු කැඳවලා නන්දිය වෙලෙන්දාව මැරීමේ කොන්ත්‍රාත්තුව බාර දුන්නට පස්සේ යකදුරාගේ සහ සිවැමතිගේ බලකිරීම මත අමනුෂ්‍යයා හෙවත් යක්ෂයා කඩුවක් කරගෙන මුහුද දෙබෑ කරගෙන නැවට ගියාට නැවේ හිටපු නන්දිය වෙලෙන්දා ඇතුළු පිරිස මෙත් වැඩපු නිසා අර යකාට බැරි වුණා නැවට ගොඩ වෙන්න. ඒතර මෙතනදි කියනවා හරි ලස්සන කතා පුවතක් මෙත් වැඩීම කියන්නේ ලෝකයේ තියෙන කොච්චර සොඳුරු දෙයක්ද කියලා. ලෝකයේ තියෙන සොඳුරුම දේ තමයි මෙත් වැඩීම. දැන් අපි ගත්තාම ලෝකයේ විවිධ ආගම් තියෙනෝනේ. බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, ඔහොම තියෙනෝනේ ආගම්. ඒ ආගම් වල ගැඹුරට ගිහිල්ලා දර්ශනයන් අධ්‍යයනය කරද්දී දර්ශනයන් වෙනස්. නමුත් ඔය ආගම් සියල්ලගේම පොදු සමාජ හරපද්ධතියේ උපදේශයන් ගත්තහම එක තැනක අපි දකිනවා ඒකාකාරී බව. දැන් උදාහරණයක් විදිහට ගත්තහම ඉස්ලාම් ආගමේ කියනවා අනිත් අය ඔබේ සහෝදරයෝසේ සිතන්න. අනිත් අය ඔබගේ සහෝදරයෝසේ හිතන්න කියලා කියන්නේ මෙත් වැඩීමක්නේ. එතන තියෙන්නේ මෛත්‍රිය. ඊළඟට දෙවැනියට ක්‍රිස්තියානි ආගමේ කියනවා අන් අය ඔබගේ සහෝදරයෝසේ සිතන්න වගේම සංකල්පයක්. මොකද්ද? අන් අයට ප්‍රේම කරන්න. ක්‍රිස්තියානි භක්තිය කියන්නේ ඒ ආගම තුල කියවෙන අන් අයට ප්‍රේම කරන්න. ඒතර එතනදි පැහැදිලිව කියවනවා එතනත් මෙත් වැඩීමේ සංකල්පය. දැන් බුදුහාමුදුරුවෝ කියනවා අනික් කට්ටියට මෛත්‍රී කරන්න මෙත් වඩන්න. ඒතර මේ හැම ආගමකම සදාචාරාත්මක උපදේශ රාමුව තුල මෙත් වැඩීම කියන එක අනිවාර්ය කරලා තියෙනවා. මොකද මේ සමාජ ප්‍රගමණයට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවට වඩා මෙත් වැඩීම කියන කාරණේ තමයි වඩා වැදගත් වෙන්නේ. මම ඔබට මෙතනදි කියන එක දෙයක් ඔබ මොන ආගමක හිටියත් ඔබ අනිත් කෙනාට මෙත් වඩන්න, ලෝකයට මෙත් වඩන්න, සත්තුන්ට මෙත් වඩන්න ඔබට කරදරයක් වෙන්නේ නැහැ. මොකද මේ ලෝකයේ තියෙනවා විශ්ව ශක්තිය කියලා දෙයක්. අපි මෙත් වැඩීම කරද්දී විශ්ව ශක්තියට අපේ මෙත් වැඩීම අන්තර්ගත වෙනවා. ඒතර අපි මෙත් වැඩුවට පස්සේ තව කාට හරි කෙනෙක්ට දෙවියෝ නෙවෙයි අපි රකින්න දෙන්නේ. යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ නෙවෙයි එන්නේ. ආගම් අපිව රකින්න නැති වෙයි. නමුත් අපිව රකින්නවා මේ විශ්වය සබාදහම. අපි හොඳයි නම් අපිට ප්‍රතිඵල ඒ විදිහටම ලැබෙනවා. මොකද අපි කරන දෙයට තමයි අපිට අනිත් පැත්තට ප්‍රතිඵල ලැබෙන්නේ. මම කාට හරි කෙනෙක්ට බැනලා කුණුහරුපෙන් බැන වැදිලා උට හොම්බ තැලෙන්න ගැහුවට පස්සේ උගෙන් මට ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න බෑ කවදාවත්. ඌත් මට ඒ වගේ දෙයක් කරන්න. සතෙක් දැක්කට පස්සේ සතාට පොල්ලකින් ගහලා සතාට තාඩන පීඩන කරද්දි සතා කවදාවත් අපිට ආදරෙන් ඇවිල්ලා සත්ව කරුණාව දක්වන්නේ නැහැ. ඌ අපිව හපා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර මතක තියාගන්න මෙත් වැඩීම මිනිසුන්ට කරන්න පුළුවන් නම් එතන තමයි මිනිසුන්ගේ ජීවිත තුළ සාර්ථකත්වය රඳා පවතින්නේ.